සින්නකොදේ විශ්ව තරංගාවලිය ලාංකික කණ්ඩායමෙන් තරංගාවලිය පුරාටම වැඩිම ලකුණු රැස් කරු කමිල් තරඟයෙන් පසුව පැවැත්වූ මාධ්‍යහමේදී කෙරු ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ බටහිර කොදේවන් අතර අවසන් විශ්ව තරඟයේ මිනිස් මොහොතකට පෙර සබිනා පාකීදී නිමාවටපත් වුණා. තරඟයේ පළමුවෙන් කාසිවාසී දිනු කොදේවනාකිය පළමුවෙන් ලකුණු රැස් කිරීමට ලාංකික කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව පිටේ පැමිණ ලාංකික ආරම්භක පිටිකරුවන් දෙදෙනා වුණේ පැතුම් නිසංක සමගින් කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා එක්ව සාර්ථකවරින් ලකුණු රැස් ගන්න පටන් ගත්තා. පැතුම් සමගින් සබත්තාවක් ගොඩනගන්න පටන් ගනිද්දී කුසල් දැවී ගියා. ඔහු දැවී යනට පන්දු 5ක් තුල ලකුණු 5ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් පමණයි ඇතුළත් වුණේ. ඉන්පසු පිටේ පැමිණි කමිල් මිෂාර පැතුම් සහ කමිල් එක්ව සාර්ථක සබත්තාවක් ගොඩනගන්න පටන් ගත්තා. කොදේ පන්දු යවන්න ඉදිරියේ පැතුම් සුපිරි ප්‍රහාරයන් දියත් කරා. කමිල් සමග එක්වී පැතුම් සුපිරි පිටිකරණයකට නිරත සිටියේදී ඔහුගේ කවුල දැවී ගියා. පැතුම් නිසංක දැවී යන විට පන්දු 17ක් තුල ලකුණු 26ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරවල් 2ක් සහ 6 පාරවල් 2ක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි පවන්ට අත්නායක පෙර තරඟයේ වාගේ මෙම තරඟයේදී පවන්ට සාර්ථක වීමට කොදේ පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ. පවන් පිටේ පැමිණ මුහුණදෝ පළව පන්දුවේදීම දැවී ගියා. ඉන්පසු පිටේ පැමිණි කමිදු මෙන්ඩිස් කමිදු සහ කමිල් එක්වී සාර්ථක සබත්තාවක් ගොඩනගමින් ඉක්මන් ලකුණු රැස් ගන්න පටන් ගත්තා. කොදේ පන්දු යවන්න ඉදිරියේ කමිදු ප්‍රවේශකාරී පිටිකරණයකට නිරත වුණා. ඔවුන් දෙදෙනා ඔය ආකාරයෙන් ලකුණු රැස් කරමින් සිටියේදී කමිල් මිෂාර දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 23ක් තුල ලකුණු 28ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් සහ 6 පාරවල් 3ක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි දසුන් ශානක දසුන් සහ කමිදු එක්වී සාර්ථක සබත්තාවක් ගොඩනැගීමට පටන් ගනිද්දීම කමිදු මෙන්ඩිස් දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 15ක් තුල ලකුණු 20ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරවල් 2ක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි දුනිත් වෙල්ලාලගේ කඩුව එක පිටක බිඳ වැටලා දුර්වල මට්ටමකට ඇද වැටි තිබුණු ලාංකික එනිමට සාර්ථක ලකුණු එකතු වෙන්න ගත්තේ මෙතැන් පට. දුනිත් පිටියට පැමිණ මුහුණදෝ පළමු පන්දුවේ සිටම සාර්ථක වුණා. කොදේ පන්දු යවන්නට තරගයේ පේන්නේ දැනෙන්න දෙමින් දුනිත් දැවැන්ත 6-4 පාරවල් රැසක් එල්ල කරා. දසුන් සහ දුනිත් ඔය ආකාරයෙන් ලකුණු රැස් කරමින් සිටියේදී දසුන් ශානක දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 13ක් තුල ලකුණු 16ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් සහ 6 පාරක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි වනිදු හසරංග දසුන් දැවී ගියා කියලා නොසැලෙන දුනිත් වනිදු සමග එක්වී සුපිරි සබත්තාවක් ගොඩනගමින් ප්‍රවේශකාරී පිටිකරණ රටාවක නිරත වුණා. ඔවුන් දෙදෙනා ඔය ආකාරයෙන් ලකුණු රැස් කරමින් සිටියේදී දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතකයේ පේන මානෙදී දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 28ක් තුල ලකුණු 43ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් සහ 6 පාරවල් 6ක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි මහිෂ් තීක්ෂණ පිටේ පැමිණි සැනිම එහා අන්තයේ සිටි වනිදු දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 13ක් තුල ලකුණු 21ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් සහ 6 පාරක් ඇතුළත්. ඉන්පසු පිටේ පැමිණි දුෂ්මන්ත පිටේ පැමිණ මුහුණදෝ පළමු පන්දුවේදීම දැවී ගියා. ඉන්පසු පිටේ පැමිණි ඒෂාන් මාලිංග ඒෂාන් සහ තීක්ෂණ ඔය ආකාරයෙන් කවුල ආරක්ෂා කරගනිමින් ලකුණු රැස් කරමින් සිටියේදී මහිෂ් තීක්ෂණත් දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 4ක් තුල ලකුණු 4ක් රැස් කරගෙන සිටියා. ඔහු ගෙනීමට 4 පාරක් පමණක් ඇතුළත්. ඒ අනුව ලාංකික කණ්ඩායමට සියලු දෙනාම දැවී රැස් කිරීමට ලැබුණු ලකුණු සංඛ්‍යාව වුණේ 169ක්. ඒ අනුව ලකුණු 170 ඉලක්කයක් කබා යාමට පිටේ පැමිණි කොදේවන් පන්දු වාර 19 පන්දු 4ක් තුල නියමිත ඉලක්කය සපුරාලමින් තරඟය ජයග්‍රහණය කරා. සින්නකොදේ විශ්ව තරඟාවලියේ ජයග්‍රහණය බටහිර කොදේවන්ට හිමි වුණා. තරඟයෙන් පසු තරඟයේ වීර සම්මානය සහ තරඟාවලියේ වීර සම්මාන ක්‍රීඩකයන් වෙත ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟාවලියේ පුරාට වැඩිම ලකුණු රැස් කරු ක්‍රීඩකයා වුණේ නවක පිටිකරු කමිල්. තරඟයෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවට සීත්‍රියට අහන වෙබ් අඩවියේ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබෙනවා. අද තරඟයේ ජයග්‍රහණය කිරීමට නොහැකි වීම පිළිබඳව කණ්ඩායමක් වශයෙන් අපි හැමෝම කනගාටුවට පත් වෙනවා. නමුත් අපි අවසන් වන තෙක්ම තරඟයේ බලාපොරොත්තු අතහැරියේ නැහැ. දුෂ්මන්ත අයියාගේ අවසන් ඕවර් දෙකට ලකුණු ටිකක් රැස් කිරීමට කොදේ පිටිකරුවන්ට හැකි වුණා තමයි. නමුත් දුෂ්මන්ත අයියා පවර් ප්ලේ එකේ එයාලව පාලනය කරලා තිබ්බා. පිටිකරුවන් විදියට අපි තව ලකුණු ටිකක් රැස් කරලා තිබුණා නම් අපිට මේක ජයග්‍රහණය කරන්න තිබ්බා. නමුත් අපිට ඒ දේ සිදු කරන්න බැරි වුණා. T20 තරඟාවලියේ පුරාටම පිටිකරුවෙක් විදියට මම මගේ උපරිමයේ කණ්ඩායමට ලබා දුන්නා. මම ඒ ගැන සතුටට පත් වෙනවා. මම හැමදාමත් වගේ ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලන්නේ අපිත් සමගම ඉන්න. යනුවෙන් ඔහු පවසලා තිබෙනවා.